හරි. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ Binance Trading නිසා ඔයාලා නිකරුණේ සල්ලි නාස්ති කරගන්න ක්‍රම කිහිපයක්. ඔයාලා කරන්න ඕනේ නැතිම දේවල් ටිකක් තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩක් අය අහුවෙනවා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියලා දෙයකට. මොකද මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියලා කියන්නේ ඔයාලට ඩොලර් 10ක් ඔයා දාගෙන ඉන්න. සතියෙන් ඔයාලට මම ඩොලර් 100ක් කරලා දෙන්නම්. ඔයා ඩොලර් 100ක් දාගෙන ඉන්න මම සතියෙන් ඔයාලට ඩොලර් 1000ක් කරලා දෙන්නම්. ඔන්න වගේ බොරු ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් වලට ඔයාලා වැදලා ගන්නවා මිනිස්සු. මොකද ඇත්තටම මේවට ඔයා අනිවාර්යෙන් අහුවෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා දුක් මාසෙකින් හම්බගෙන සල්ලි නිකන් අපතේ යන්න පුළුවන්. එයාලා ඇත්තටම ඔයාට මාසෙන් සතියෙන් හම්බ කරනවා දෙනකින ගාන පොඩි ගාණක් ඔයාට හම්බ කරලා දීලා පොඩි ආතල් එකක් දීලා ඇත්තටම ගුවොත් ඉතින් ඔයාලා මේවට අහු කරගනි ඊට පස්සේ ඔයාලගේ මයින්ඩ් එක වැඩ කරන්නේ මම ඊළඟ මාසෙන් අනිවාර්යෙන් ලක්ෂ 2ක්වත් දාන්න ඕනේ එහෙම වුණොත් මට ලක්ෂ 5ක් කරගන්න පුළුවන් ඉතින් අන්නේ මයින්ඩ් එකට ගන්න තමයි ඔයාලා ඔය වගේ උත්සාහ දරන්නේ කට්ටිය ඉතින් ඒවට අහු වෙන්න යන්න එපා අනිත් එක තමයි සල්ලි මිටි ගණන් පෙන්නලා කට්ටිය මාකටිං කරනවා මම මෙන්න මෙච්චර හම්බ කරනවා මෙහෙම හම්බ කරනවා ඉතින් ඇත්තටම ඔයාලා බිස්නස් එකක් පටන් ගන්නදී ඔයා බිස්නස් එකක් මාසෙ කරලා අන්තිම ලාභුවේ තියෙනවා නම් ඒ ලාච්චුවේ තියෙන ලාභය ඔයා පෙන්වන්න යනවද? ඔයා පෙන්වන්නේ නැහනේ. ඔයා ලක්ෂ ගණන් මම මෙච්චර මාසෙට හම්බ කරා එහෙම පෙන්වන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි රියල් ට්‍රේඩර්ස්ලාත්. ඉතින් අන්න ඒම හම්බ කරන මුදලක් පෙන්වන්න යන්නේ නැහැ කාටවත්. මොකද එහෙම පෙන්වනවා නම් ඒ කට්ටියගේ යටි අරමුණක් තියෙනවා. ඔයා විසින් ඉටු කරගන්න ඕනේ යටි අරමුණක් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල්ට අහු වෙන්නත් එපා. ඒක කියන්න ඕනේ මොකද මේ දවස්වල ලක්ෂ ගණන් කට්ටියගේ නැති වෙලා තියෙනවා. Binance වලට දැන් 130කට වඩා කට්ටිය ලෝක මිනිස්සු අවධානය යොමු කරලා ඉවරයි. ඉතින් තව එන්න වැඩි වෙනවා. ඉතින් දන්නවා කට්ටිය Binance එකේ තමයි මේ දවස්වල ගොඩක් සල්ලි ගැවසෙනවා. එහෙනම් ඒකෙන් ගොඩාක් මිනිස්සුන් හැකර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ගොඩාක් ඔයාලගෙන් සල්ලි ගන්න උත්සාහ කරાવી. ඉතින් ඒවට අහු වෙන්න එපා බොරුවට. අනිත් එක තමයි මේ මීට මාස කිහිපයකට කලින් දී Bonmax DT MTF වගේ බොරු ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට අහු වෙච්ච මිනිස්සු ඉන්නවා. මගේ පෞද්ගලික කට්ටිය මට කතා කරලා තියෙනවා. ඉතින් ගෙවල් ඉඩම් පුකස් තියලා ලෝක අමාරුවෙන් හම්බ කරපු සල්ලි. ඉතින් ඒ කට්ටිය නැති කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල්ට අහු වෙන්න එපා. ඔයා දුක් මාසෙකින් හම්බ කරන සල්ලි අපරාධෙ මට එච්චරයි කියන්න දිනවාට. අනිත් එක තමයි ගොඩාක් සෝෂල් මීඩියා වලින් මේ දවස්වල කට්ටියට මැසේජ් එනවා. YouTube, WhatsApp, FB, TikTok වලින් ඔය වගේ සෝෂල් මීඩියා වලින් ඔයාලට මැසේජ් එනවා ඇති. ඩොලර් 300ක් හම්බ වෙනවා මෙන්න මේ link එක touch කරලා ඇතුළට එන්න. ඉතින් ඔන්න ඔය වගේ මැසේජ් එනවා. ඉතින් ඇත්තට මේවට දාන්නත් එපා. අනිත් එක ඔය foreign country වල ඉන්න කට්ටිය මාර්ගෙන් තමයි ඔය ගොඩක් ලොකුට මැසේජ් එන්නේ. ඉතින් ඒවට අහු වෙන්න යන්න එපා. හරි ඒ වගේම තව කට්ටිය ඉන්නවා සිග්නල් ගෲප් හදන අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය කරන්නේ සිග්නල් ඕන තරම් ප්‍රොෆිට් කාඩ් අපිට එඩිට් කරන්න පුළුවන්. ඒක නිසා ඒ බොරු දේවල් වලට අහු වෙන්න එපා. ඕන තරම් ප්‍රොෆිට් කාඩ් එඩිට් කරන්න පුළුවන්. ෆොරින් කන්ට්‍රි වල ඉන්න කට්ටියගේ ලොකු මාජින් දාලා ගහ ප්‍රොෆිට් කාඩ් තියෙන. ඉතින් ඒවා යාලා කරා වගේ ඔයාලට පෙන්නනවා. ඉතින් මේ දේවල්ට අහු වෙන්න එපා. ඔයා තනියෙන් ගේමක් ගහන්න ඉගෙන ගන්න. ඔයා ට්‍රේඩින් හරියට පටන් ගන්න. ඔයා සරලව A to Z පටන් ගන්න. ඔයාට ලස්සනට පොඩි වාගේ වොලට් එක ඔයාගේ අප් කරගෙන යන්න පුළුවන්. ඉතින් තව දෙයක් තියෙනවා අනුන්ගේ සිග්නල් වලට ඔය කට්ටිය ට්‍රේඩ් දානවා. ඒකත් එච්චර සුසු දෙයක් නෙමෙයි. ඔයාම සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න මං ගාව ඩොලර් 1000ක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය ඩොලර් 1000න් මම මාජින් එකට ඔයා නිකමට හිතන්න මං ඩොලර් 100ක් දැම්මයි කියලා. ඔන්න ඔය ඩොලර් 100 මං දාලා මම ඇනලයිස් කළා මම ගාව සිග්නල් එකට. මට 10% ප්‍රොෆිට් මට හොඳටම ඇති. මට ඩොලර් 10ක් ඇවිල්ලා ඉවරයි. ඒ වගේ නෙවෙයි. ඉතින් ඔයා ඩොලර් 2-3ක් දාලා මගේ සිග්නල් එකට ඔයා ට්‍රේඩ් එකක් දැම්ම කියලා කියන්නේ. ඔයාට 10% ප්‍රොෆිට් වුණාම ඔයාගේ ලාභය මදි. ඉතින් ඔයා බලාගෙන ඉන්නවා 100 100ක් 200ක් 1000ක් ගේන්න යනකම්. ඇත්තට මෙහෙම යන්නේ නැහැ. සිග්නල් එක හදපු එක්කෙනා ලස්සන ට්‍රේඩ් එකෙන් අයින් වෙද්දී ඔයා බලාගෙන ඉන්නවා 100 1000ක් 2000ක් ගේන්න යනකම්.